ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අපි වඩා ලිහිල් කිරීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ත්‍රස්තවාදයට ඍජුවම සම්බන්ධ වුණොත් මිසක සහ ඒ සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි තියෙනවා නම් මිසක ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ මිනිසුන්ව අත්අඩංගුවට ගන්න එපා කියලා. ඉස්සර තිබුණු පනත යටතේ පාස්කු ප්‍රහාරයට සහ විවිධ ඡේදනා යටතේ 400ක් පමණ දෙනා එක්ක නඩු නොදා අත්අඩංගුවේ පසු වුණා. පස්සේ අපි ඒ සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් නිර්මාණය කරලා හිටපු අග්‍රවිනිශ්චයකාරතුමෙක් වන අශෝක සිල්වා මහත්තයා යටතේ ඇඩ්වයිසරි කවුන්සිල් එකක් උපදේශක මණ්ඩලයක් පත් කරා. ඒ යටතේ උන් ගෙන්නලා කො නඩු දාන්න එහෙම නැත්නම් ඕන නිදාස් කරන්නයි කියලා කරුණු කිරිපෙන් කරුව යම් ප්‍රමාණයක් ඉවත් කළා යවුවා. පස්සේ ගිය අවුරුද්දේදී අපි ත්‍රස්තවාදයේ පැලැක්වීමේ පනත සංශෝධනය. ඒ සංශෝධනය කරාට පස්සේ එතෙක් තිබුණේ ත්‍රස්තවාදයේ පැලැක්වීම පනත යටතේ කවුරු හරි රඳවා තබා ගත්තොත් කාලයක් නැහැ දිගින් දිගටම රඳවා තබා ගන්න පුළුවන්. එතකොට අපි නීතිය සංශෝධනය කරලා අවුරුද්දකට පස්සේ දැන් ඕනෙක් කෙනෙකුට උසාවියට ගිහිල්ලා අපයිල්ලීමේ හැකියාව තියෙනවා. අවුරුද්දකට පස්සේ තවදුරටත් රඳවා ගන්නවා නම් ඔවුන්ව මහේස්ත්‍රාත්තුමාගේ නියෝගයේ පත්ත මත පමණයි රඳවා ගන්න පුළුවන්. ඉස්සර තිබුණු පනතට අනුව ඕනෑම කාලයක් රඳවා තබා ගන්න පුළුවන්. සංශෝධනයෙන් පස්සේ රඳවා තබා ගැනීම අවුරුද්දකට සීමා වෙලා තියෙනවා. අලුත් පනතෙන් අපි හඳුන්වලා දෙන්න උත්සාහ කරන්නේ රඳවා තබා ගැනීම මහේස්ත්‍රාත්වරයෙකුගේ අනුමැතියෙන් තොරව දවස් 60කට සීමා. ඊළඟ දෙවෙනිවට තිබුණු විශාලතම ප්‍රශ්නය තමයි ඔවුන් රඳවා ගන්නා ප්‍රදේශ පිළිබඳව අවබෝධයක්. දැන් මේ පනත යටතේ ඔවුන් රඳවා ගන්න පුළුවන් වෙන්නේ නීත්‍යානුකූලව රඳවා ගැනීම සඳහා අවසරය ඇති රඳවා තබා ගැනීමේ මධ්‍යස්ථානවල විතර. තුන්වෙනි එක පැය 48කින් කාව හරි අත්අඩංගුවට ගත්තොත් රඳවා තබා ගත්තොත් මහේස්ත්‍රාත්වරයාට කරුණු ඉදිරිපත් කරන්නට. දැනට තියෙන ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අපි ඉවත් කරනවා. ඒ වෙනුවට ත්‍රස්ත විරෝධී පනතක් කියලා අලුත් පනතක් ගෙනෙනවා. ඒ පනත ජාත්‍යන්තර හා දේශීය නීතීන් වලට අනුකූලව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ගොඩක් දුරට මේ ත්‍රස්ත පනත කියලා අපි දැකපු දේවල් මේ කියන්නේ ඊයේ පෙරේද දැකපු දේවල් ගත්තාම එක්ක වෘත්තීය සමිති නායකවත් අරමුණට ගන්න හදන මේ පනත යටතේ කියලා එහෙම නැත්නම් වෙනත් සංවිධානවල අය ගන්න හදනවා. ඒක ත්‍රස්ත පනත අනියුක්ත කරනවා. මේ මම කියන්නේ මේ දේශපාලන පැත්තේ නෙමෙයි මම කියන්නේ මේ පොලිසිය පැත්තෙන් කතා කරන්නේ. එහෙම තමයි අත්අඩංගුවට ගන්න. එහෙම අරන් දානවා අධිකරණයට දාලිව අර පනත යටතේ දානවා. දැන් පහුගිය දිනවා අපි දැක්කන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලේ කැඳවුම්කරු එහෙම දැන් මේකේ මේ පනත යටතේනේ ස්වාමීන් වහන්සේ නමක් එහෙම. එතකොට මම කියන්නේ ඒකට මොකද්ද විකල්පද ඔබතුමා කිව්වා වගේ මහේස්ත්‍ර අධිකරණයට යන්න පුළුවන්. හැබැයි අද මම අර මුලිමුත් කිව්ව එක අධිකරණයට ගියාට පොලිසිය මොකක් හරි එකක් හොයන එකට දානවා. දැම්මම පස්සේ අධිකරණයත් පැහැදිලිව ඔව් එහෙමනම් තවදුරටත් රඳවන්න වෙනවයි කියලා. ඔබතුමත් එක්ක පිළිගන්නවා සමහර අවස්ථාවලදී මේ පනත අවභාවිතා කරලා තියෙනවා කියන එක අපි පිළිගන්නවා. රිල්වාන් කියන සහරාන්ගේ මල්ලි ගිහිල්ලා පොලිස් නිලධාරියෙක්ව මැව්වේ වවුනතිව් වල. එතකොට ඒ පිළිබඳව පාපොච්චාරණය කරා කියලා ඌව රඳවා තබාගෙන හිටියා අවුරුදු එකමාරක්. දැන් පාසු ප්‍රහාරයෙන් පස්සේ තමයි අපි දැනගත්තේ ඌට කිසිම සම්බන්ධයක් නැහැ. ඒක කරේ අර සහරාන්ගේ සහෝදරයා කියලා. ඉතින් ඒක දැකලා තමයි අපිට ඕනකම තුනේ මේක වෙනස් කරන්න ඕන කියන එක. මේක හරි ඩේන්ජරස් එකක් කියන එක. හොස්පිටල් එකේ ග්‍රෙනේඩ් එකක් තිබුණා ගත්තේ කියලා තව දෙමළ ළමයෝ දෙන්නෙක්ව මේ ත්‍රිකුණාමලේ පැත්තෙන් අත්අඩංගුවට අරගෙන පාපොච්චාරණය කරා කියලා තියනගෙන හිටියා. පස්සේ මෙතන මේ බොරැල්ලේ පල්ලියේදී දෙනකොට තමයි දැනගත්තේ ඒ ළමයිට සම්බන්ධයක් නැහැ කියන එක. ඒකට පීඩනය වැඩි වෙනකොට සමහර වෙලාවට ඔබතුමා හරි පොලිසිය සමහර වෙලාවට මේක අවබෝධ කරන අවස්ථා තියෙනවා.